ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයවසිල්ලෙන් බලා සිටි 2025 වර්ෂයේ ජූනි මාස 1 වෙනිදා සිට ජූනි 7 වෙනිදා දක්වා සතියේ ලග්න බලාපලය. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ බලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න බලාපලයක් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න බලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතියේ කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න බලාපල අහලා ඒවයේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් මෙතෙන් සිට ලග්න බලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුළ ගේ දොර වාහන ඇතුළු දේපල සම්බන්ධ කටයුතු සඳහා තරමක් යහපත් වන බවක් පෙන්눔 කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට එවැනි කටයුතු වල නිරත වන්නේ නම් විශේෂයෙන්ම සැලකිලිවත් වීම වැදගත් වෙනවා. ඔබගේ මව ප්‍රමුඛ ස්ත්‍රී පාර්ශවයේ හිතෛෂී අයට මේ තරම් සුබදායක කාලයක් නොවන අතර ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය දුර්වල වීමට ඉඩ තිබෙනවා. කෙටි ගමන් බිමන් කිහිපයක් මෙම සතිය තුළ යෙදීමට ඉඩ ඇති අතර මුදල් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමටද ඔබට හැකි වෙනවා. කෙසේ වෙතත් විවාහක අය අතර අන්‍යෝන්‍ය සුහදත්වයක් පළුදු විය හැකි බැවින් ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම, ඉවසීම සහ දුරදිග සිතා බැලීම ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති අතර වෙළඳ ව්‍යාපාර සහ රැකියා කටයුතුද සුබදායක වෙනවා. සුබ දිනය ඉරිදා. සුබ වර්ණය රතු. ජය අංකය 1. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුළදී දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ගමන් බිමන් යෙදීමට සිදු වෙනවා. පවුලේ වැඩි පිරිසක් සමග පුණ්‍ය කටයුත්තක් සඳහා සහභාගී වීමටද අවස්ථාව උදා වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන සතියක්. මව් පාර්ශවයෙන් විශේෂ වාසි අත්වන අතර දේපල ලැබීම් සම්බන්ධයෙන් බලාපොරොත්තු තිබුණු නම් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය තම සේවාදායකයන් සමග මනා සුහදතාවකින් යුතුව කටයුතු කිරීමටද උනන්දු වෙන බව මතක තබා ගන්න. මන්ද ඒ කාල පරිච්ඡේදයක් බැවින් තරුණ තරුණියන් හදිසියේම ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොයන් යුතු දවස් කිහිපයක්. මන්ද ටික දිනකින් පසුව ඊට අදාළ ශෝකී කරුණක් ඉස්මතු වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. සෙම්දෝෂ සහ වකුගඩු ආබාධ පවතින අයට මෙම සතිය අගුණ වෙනවා. සුබ දිනය ඉරිදා. සුබ වර්ණය රතු. ජය අංකය 1. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ සතුරු කරදර පහව යනවා. එහෙත් ඔබට නිතර අවශ්‍ය කරන ලේඛනයක් අස්ථානගත වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. රැකියා බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඔබට හැකි වෙනවා. ඔබට හිතවත් කෙනෙකුගේ අසනීප තත්ත්වයක් පිළිබඳව අසන්නට සිදුවෙන කාලයක්. ගේදොර සම්බන්ධයෙන් සුළු වෙනස්කම් හෝ අලංකාර කිරීම ගැන අදහස් කළත් ඒවා ක්‍රියාවට නැගීමේදී යම් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ස්වයං ව්‍යාපාරවල නිරත වන අයට ලාභ සහිත වෙනවා. කෙනෙකු මුණගැසීමට යෑමේ බලාපොරොත්තුවක් ඇත්නම් ඊට බාධා හෝ ප්‍රමාද වීම ඇති විය හැකියි. ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වන්න. මන්ද ඒ ඇසුරෙන් රෝගාබාධ ඇති වෙන සතියක්. සුබ දිනය සිකුරාදා. සුබ වර්ණය රෝස. ජය අංකය 6. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළදී දූ දරුවන් තරමක් අයහපත් බවක් පෙන්눔 කරන බැවින් ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා.
ඔබට සතුරු හෝ කරදරකාරී පුද්ගලයන් සම්බන්ධව පැවති ගැටලු නිරවල් වැනි සුබවාදී කාලයක්. ඔබගේ අත්‍යවශ්‍ය දෛනික කටයුතු සඳහා හිතවත් අයගෙන් සැලකිය යුතු උපකාර හිමිවනවා. කෙසේ වෙතත් ආදරය හා විවාහය සම්බන්ධයෙන් තරමක් අසුබ දවස් වන අතර සිත් රිදීම් වලට පවා ඉඩකඩ පවතිනවා. එබැවින් මෙම කාලය තුළදී ඉවසීමෙන් හා කල්පනාකාරීව කටයුතු කිරීම හොඳයි. විනෝද කටයුත්තක් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් පමා කිරීමට ඔබට සිදුවෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය තම ආධාරකරුවන් පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ඒ බව මතක තබා ගන්න. මුදල් සම්බන්ධයෙන් වැඩි අසුබයක් නොමැති අතර ඔබගේ අනාගත සුභසිද්ධිය උදෙසා වැඩි උනන්දුවක් සහිතව යම් යම් දේ සැලසුම් කිරීමට ඔබට හැකි වෙනවා. ශරීර සෞඛ්‍ය පිළිබඳව විමසා බැලීමේදී උදරාබාධයකට ඉඩ ඇති බවක් පෙනෙන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. शुभ दिनय इरिदा शुभ वरණය රතු ජය අංකය 1 සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුළ ආර්ථිකාදීන් පැවති අපහසුතා මගහැරී යනවා. නිර්මාණශීලී කටයුතු නිරත වන අයට මේ ඉතා යහපත් සතියක්. විවාහක පාර්ශවයෙන් යම් ලැබීම් සහිත වන අතර නිවසට අලුත් බඩු බාහිරාදිය මිලදී ගැනීමේදී සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඔබගේ දෛනික කටයුතු වලට හෝ රැකියාවේ යම් වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය පිළිබඳව සලකා බලන විට ඔබගේ නොමනා කටයුතු නිසා වෙන් රෝගාබාධ මතුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. පපුව ආශ්‍රිත ආබාධ සහ ශරීර උෂ්ණගතිය වැඩිවීම විශේෂම රෝගාබාධ ලෙස පෙන්වනවා. එබැවින් ඔබගේ සෞඛ්‍ය පුරුදු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙම සතියේදී අත්‍යවශ්‍ය වෙනවා. දිනය ඉරිදා शुभ වර්ණය රතු ජය අංකය 1 කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට ඉතාමත් යහපත්. දීර්ඝ කාලයක සිට පැවති විශාල බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. මුදල් ලාභ බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ ලාභ ලැබෙන අතර දීර්ඝ ගමනක් පිළිබඳව තබා තිබූ අදහසක් සඵල වීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා. කෙසේ වෙතත් බාල සහෝදර සහෝදරියන්ට තරමක් අගුණ වෙනවා. නිවසේ අලුත් වැඩියා කටයුත්තක් හෝ අලංකාර කිරීමකට අත ගැසීමට ඔබට සිත් වෙනවා. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඊට අදාළ යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ලිය කියවිලි වලට අස්සම් තැබීමට මේ සුදුසු කාලයක් නොවනවා. එබැවින් ඒ සමග මුදල් ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. මන්ද අනාගතයේදී නොයෙකුත් ගැටලු සහ කරදර ඇති වෙන්න පුළුවන්. තනිමතයට සිට කටයුතු කිරීමෙන් අලාභ සිදු වෙනවා. විවාහක අයගේ සහකරු හෝ සහකාරිය අසනීපවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා. शुभ දිනය බදාදා शुभ වර්ණය කොළ ජය අංකය 5 තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුළ ඔබේ නිවසට අවශ්‍යව තිබූ අලුත් දේවල් මිලදී ගැනීමට වාසිදායක අවස්ථා උදා වෙනවා. ඒත් ගමන් බිමන් වලදී සුපරීක්ෂාකාරී වීම අත්‍යවශ්‍යයි. මන්ද හදිසි වැටීම් හෝ තැලීම් වැනි අනතුරු සිදු වෙන්න පුළුවන්. අන්‍යයන් සමග කතාබහ කිරීමේදී ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ඔබේ වචන නිසා අන්‍යයන්ගේ සිත් රිදීමට හෝ ඔබට අවාසිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කතා කිරීමට පෙර දෙවරක් සිතන්න. යමෙකු හමුවීමට තිබූ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදු වෙනවා. රැකියා ස්ථානයේ කරන වැඩ කටයුතු සහ වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබ විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍ය වෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක් නොමැති අතර ඒ සඳහා අවශ්‍ය උපකාරද හිමිවනවා. ප්‍රේම සම්බන්ධතාවලට මේ සතිය සුබදායක වුවත් විවාහක අයට තරමක් අගුණ බවක් පෙන්වනවා. අක්ෂය ආබාධවලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. शुभ दिनය සඳුදා शुभ වර්ණය සුදු ජය අංකය 2 වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ මුදල් පිළිබඳව තිබූ බලාපොරොත්තුවක් ඉටුවන ප්‍රීතිමත් කාලයක්. ඔබගේ පැරණි ණය මුදල් පියවීමටද මෙවර අවස්ථාව සැලසෙනවා.
නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට ඔබට සිදු වෙනවා. කෙසේ වෙතත් වැඩිමහල් සහෝදරියට මෙම සතිය එතරම් සුබදායක වන්නේ නැහැ. ගමන් බිමන් සහ ආගමික කටයුතු වලට යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබගේ දීපල වර්ධනය කර ගැනීමට මේ ඉතාමත් යහපත් කාලයක්. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සිත් රිදීම් වැනි අයහපත් දේවල් සිදු වෙනවා. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න. රැකියා සම්බන්ධයෙන් ගැටලු නොමැති අතර අදාළ වැඩ කොටස සාර්ථකව කරගෙන යෑමට ඔබට හැකි වෙනවා. සෞඛ්‍ය අතින් හිසේ ආබාධ ඇතිවිය හැකි අතර සෙම් කෝපවීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා. ජලයෙන් ප්‍රවේශම් විය යුතු කාලයක් බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. शुभ दिने समुदा शुभ वरणे सुदु जय अंकය 2 ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුල කාල වකවානු වල කලා කටයුතු වල නිරත වන අයට ඉතාමත් යහපත්. ඔබගේ වැඩ කටයුතු ඉටු කර ගැනීම සඳහා කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. කෙසේ වෙතත් වියදම් කිරීමේදී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. මන්ද පසුතැවිලි වීමට සිදුවන ආකාරයේ වියදම් ඇති වෙන්න පුළුවන් කාලයක්. කාන්තා පාර්ශවයේ කෙනෙකු නිසා සිතට දුකක් හෝ කරදරයක් ඇති වෙනවා. සැප පහසුව පිණිස යම් දේවල් මිලදී ගැනීමට සිතා සිටියේ නම් ඊට බාධාවක් පැමිණෙනවා. අලුත් හිතවත්කම් ගොඩනැගෙන අතර අධ්‍යාපන කටයුතු වල අලුත් පියවරක් තිබෙනවා. වෘත්තීය දැනුවත් භාවය වැඩි වන අතර එවැනි දෙයට සම්බන්ධ වීමට අවකාශ සැලසෙනවා. ශරීර සෞඛ්‍ය පිළිබඳව විමසා බැලීමේදී අක්ෂි ආබාධ මතුවෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. शुभ दिने बृहस्पतिंदा शुभ वरणे रण्वन जय अंकය 3 මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුල අන්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී ඉතාමත් කල්පනාකාරී වන්න. රැවටිලි සහ වංචාවලට හසුවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. අලුත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට මේ සුදුසු කාලයක් නෙවෙයි. සමාජ සේවා කටයුතු වලට යොමු වෙනව නම් ඒ සඳහා අද වැඩ කටයුතු සැලකිලිමත්ව කිරීමට නොවනට හුරුයි. වැඩිමල් සහෝදරියට මෙම සතිය තරම් සුබදායක නොවන බව කෙසේ වෙතත් ඔබගේ වැඩ කටයුතු කෙසේ හෝ ඉටු කර ගැනීමට පසුබිම සැකසෙනවා. විවාහක අය අතර සුළුසුළු ගැටලු ඇති වුණත් ඒවා දුරදිග යන්නේ නැහැ. විදේශගත අධ්‍යාපනයක් ලබන අයට මේ යහපත් කාලයක්. ලොතරැයි වැනි කටයුතු වලට සිත ඇදී යා හැකි වුවත් ඊට යොමු නොවී සිටීම වඩාත් වැදගත් වෙනවා. රහස් ප්‍රදේශයේ ආබාධ මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. शुभ दिने සිකුරාදා शुभ වර්ණය රෝස ජය අංකය 6 කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තුළදී මුදල් සම්බන්ධයෙන් පැවති අපහසුතා මගහැරී යනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් තිබූ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඔබට හැකි වෙනවා. පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමටද අවස්ථාව සැලසෙනවා. විදේශ සම්බන්ධතාවයක් ඇතිවන කාලයක් වන අතර ඒ හා අදාළ වෙනත් කටයුතුද සාර්ථක වෙනවා. දේපල වෙළඳාම සම්බන්ධ අයට වාසියක් වන කාලයක්. කෙසේ වෙතත් මංගල කටයුතු වලට එතරම්ම සුබදායක නැහැ. විවාහක අයට තම සහකරුවෝ සහකාරියකින් දුරස්ව වාසය කිරීමට හේතු සැකසෙනවා. ඔබට සතුරු කරදර ඇත්නම් ඒවා මගහැරී යන අතර සතුරු සම්බන්ධයෙන් නරක ආරංචියක් ලැබීමටද ඉඩ ලැබෙනවා. පවුලේ වැඩිහිටි අයගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වීම වැදගත් වෙනවා. शुभ दिने සිකුරාදා शुभ වර්ණය රෝස ජය අංකය 6 මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුල පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා ශ්‍රමය වැය කිරීමට සිදු වෙන කාලයක්. ආගමනුකූලව හා මගින් සිතේ සහනය උදා කර ගැනීමට ඔබට හැකි වෙනවා. දීර්ඝ ගමන් බිමන් වලට ඉඩකඩ පවතින කාලයක් බැවින් ඒ සඳහා කල් වේලා ඇතිව සූදානම්ව සිටීම යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට විවිධ බාධා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබගේ දෛනික කටයුතු නිර්මාණශීලීව කිරීමට ඔබ උත්සාහ ගන්නවා.
ප්‍රේම සම්බන්ධතාවලදී ඉවසීමෙන් හා දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් වෙනවා. දේපල වර්ධනය කර ගැනීම බලාපොරොත්තුවක් ඇතිවන අතර ඒ සඳහා සැලසුම් ගොඩ නැගෙනවා. ලියකියවිලි සම්බන්ධ වැඩ කටයුතු වලින් අගුණ ගෙන දෙන කාලයක් වන බැවින් එවැනි දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. දූ දරුවන් අසනීප වීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා. शुभ दिने बृहस्पतिंदा शुभ वर्णे रන්වන් ජය අංකය 3. ඉතින් මේ වගේම ලබන සතියේ සතියේ ලග්න පලාපලයක් සමග ඔබගේ ලග්නයට කොහොමද කියලා බලන්න මම එනවා. ඒ සඳහා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක් වේවා.